සුබ දවසක්. අද ආදරණීය කතාවක් තුළින් දැස නොපෙනුනත් ඇගේ කතාව. නිලානි කියන්නේ හරි ලස්සන කොණ්ඩයක් තිබුණ ලස්සන හැඩැති ඇඟක් තිබුණ සුන්දර තරුණියක්. ඇයට වයස 24යි. හැබැයි ඇයට උපතින්ම ඇස් පේන්නේ නෑ. ලෝකය ඇයට කළුවරයි. එහෙම වුණාට ඇගේ හදවත ඇතුලේ තිබුණේ දිදුලන එළියක්. නිලානිගේ තාත්තා සරත් මහත්තයා කියන්නේ බස් රියදුරෙක්. අම්මා සුජාතා ගෙදර රෙදි මහනවා. සල්ලි බාගේ වැඩිය නැතත් දුවගේ හීනවලට යාලා අඩුවක් කළේ නෑ. මගේ දුවගේ ඇස් නැති වුණාට හීන නැති වෙන්න බෑ කියලා තාත්තා හැමදාම කිව්වා. ඉතින් නිලානිට අවුරුදු 7ේදී කොළඹ තියෙන ඇස් නොපෙනෙන අය ඉගෙන ගන්න විශේෂ පාසලකට ඇයව ඇතුළත් කළා. නිලානි කියන්නේ උපතින්ම ගායන හැකියාව තිබුණ දරුවෙක්. කතා කරනකොටම ඇගේ හඬේ තිබුණේ වෙනම මාධුර්යයක්. පාසලේ සංගීත ගුරුතුමා කිව්වා මේ දරුවට දෙයියන්ගේ වරප්‍රසාදයක් තියෙනවා කියලා. ඉතින් පාසලේ ඉගෙන ගන්න අතරේ හවසට තාත්තා නිලානිව සංගීත පන්තියකටත් එක්ක ගියා. පාසල් යන්න ගත්ත මුල් කාලේ නිලානිට ලේසි වුණේ නෑ. උදේට කෝච්චිය ගිහින් හවසට කෝච්චිය ආපහු එන්න ඇය ටික ටික පුරුදු වුණා. මුල්ම දවස්වල අම්මා ආවා ඇයගේ තනියට. එක දවසක් ස්ටේෂමේ ඉඳලා නිලානි තනියම වැසිකිළියට යන්න ගියා. කොරිඩෝවේ බිම තිබුණ වතුර බාල්දියක් ඇයට දැනුනේ නෑ. ඇය ඒකේ පැටලිලා වැටුණා. ඇඟ තෙමිලා පොත් බෑග් එකත් බිමට වැටුණා. එතන හිටිය කීප දෙනෙක් hina වුණා. ඇස් පේන්නේ නැත්නම් ගෙදර ඉඳපන්කෝ. ඇයි මෙතනට ඇවිත් වටපිට ඉන්න මිනිසුන්ටත් වද දෙන්නේ? කවුද කෙනෙක් එහෙම කියනවා නිලානිට ඇහුණා. නිලානි කිසිවක් කිව්වේ නෑ. තෙත් වෙච්ච ඇඳුමත් එක්කම ඇය නැගිටලා ආපහු ආවා. එදා රෑ ගෙදර ඇවිත් ඇය අඬා වැටුණා. බ්ලැන්කට් එක ඇතුළට ගුලි වෙලා මම ඇයි මෙහෙම ඉපදුනේ කියලා තාත්තගෙන් ඇහුවා. දුවේ ලෝකයම hina වුණත් තාත්තා ඉන්නවා. උඹට වැටෙන්න දෙන්නේ නෑ. අපි මේ ලෝකෙ දිනමු. මගේ මැනික දවසක පෙන්නන්න ඔයාගේ හයිය මේ හැමෝටම. තාත්තා නිලානිව ළඟට අරන් කිව්වා. ඊට පස්සේ ඉඳලා තාත්තා හරි අම්මා හරි හැමදාම නිලානිව පාසලට එක ගියා. පන්තිය ඉවර වුණාම ගේට්ටුව ළඟ ඉඳන් අතින් අල්ලගෙන ආවා. පාරේ යද්දිත් අමාරු තැන් ගොඩයි. එක දවසක් බස් එකෙන් බැහැලා පාර මාරු වෙනකොට නිලානිව වාහනයක යන්තමින් ගැටුණා. රියදුරා බැහැලා බැන්නා. ඇස් පේන්නේ නැත්නම් පාරට බහිනවද? මැරෙන්නද හදන්නේ? අපිවත් අමාරුවේ දානවා. ඔහු එහෙමයි කෑ ගැහුවේ. අම්මා ඒක අහගෙන හිටියා. ඇය නිලානිගේ අත තදින් අල්ලගත්තා. ඇස් පේන්නේ නැති වුණ එක නිලානිගේ වරදක් නෙමෙයි මහත්තයෝ. හිත නැති උන් තමයි වැරදි. ඇස් පේන මහත්තයා පාරේ හරියට යන්නකෝ. එතකොට හරි. එහෙම කියලා අම්මා එතනදිම උත්තර දුන්නා. ඒ හිත්පිත් නැති රියදුරාට. ඒ දවසේ ගෙදර ඇවිත් අම්මා මුළු රෑම නිදාගත්තේ නෑ. නිලානිගේ ඔළුව අත ගගා මගේ දුවට ලෝකයේ දිනන්න ආශිර්වාද කරන්න විශ්ව මාතාවනි කියමින් නොපෙනෙන ශක්තියක පිහිට පැතුවා. නෑදෑයෝ අතරේ තත්ත්වයේ වෙනසක් උනේ නෑ. එක කසාද උත්සවයකදී සම වයසේ හැමෝම නැටුවා. සෙල්ලම් කළා. නිලානි කොනකට වෙලා ඉඳගෙන හිටියා. අනේ මේ අන්ධ කෙල්ලට මොනව පේනවටද මෙහෙම තැන්වලට ගේන්නේ? මේ වගේ සුබ තැන්වලට ගේන්න නරකයි මේ වගේ අසුබ ළමයිව. එතන හිටිය නැන්ද කෙනෙක් කියනවා ඇයට ඇහුණා. ඒ වචන හිත ඇතුළතම දැනුණා. හැබැයි නිලානි හයියට ඉවසන් හිටියා. මට ඇස් පේන්නේ නැති වුණාට මගේ හඬින් මම ලෝකය දකින්න හැටි දවසක පෙන්වන්නම් කියලා ඇය හිතුවා. ඒ නිහඬ වේදනාව තමයි ඇයව ශක්තිමත් කළේ. ගායනා පන්තියේ හිටියා නුරාන් කියලා පිරිමි ළමයෙක්. නුරාන්ගේ තාත්තා කොළඹ ලොකු ව්‍යාපාරිකයෙක්. සල්ලිවල අඩුවක් නෑ. මොළෙන්ම එයා නිලානිට උදව් කළේ යාළුවෙක් විදියට. ගුරුතුමා පාඩම ලියන්න දෙනකොට නුරාන් ඒක පටිගත කරලා නිලානිට දුන්නා. පන්තියට එනකොට අතින් අල්ලගෙන ආවා. නිලානි වම් පැත්තට පඩි 3යි පරිස්සමෙන් එහෙම කියමින් හැම වෙලාවෙම ළඟින් හිටියා.
ක්‍රමයෙන් එයාට තේරුණා නිලානිගේ හඬට විතරක් නෙමෙයි හදවතටත් Tamanගේ හිත ආදරය කරනවා කියලා. එක දවසක් සංගීත පන්තිය ඉවර වුණාට පස්සේ නුරාන් නිලානිව ගේට්ටුව ළඟට එක්කාවා. නිලානි මට ඔයා එක වැදගත් දෙයක් කියන්න තියෙනවා. නුරාන් කිව්වා. නිලානි නිහඬව අහන් හිටියා. මම ඔයාට ආදරෙයි නිලානි. මුලින් මම හිතුවේ අනුකම්පාව කියලා. ඒත් නෑ මම ඇත්තටම ඔයාට ආදරය කරනවා. ඔයාගේ හඬට, ඔයාගේ හිතට, ඔයාගේ හයියට. නිලානි hina වුණා. ඒත් ඇස්වලට කඳුළු ආවා. නුරාන් මට ඇස් පේන්නේ නෑ. මම ලස්සනයිද නැද්ද කියලාවත් මම දන්නේ නෑ. මම පෝසත් නෑ. මට ඒ ආදරේ බාර ගන්න බෑ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි. නිලානි කියවන් ගියා. මම ඔයාගේ ඇස් ගැන බලන්නේ නෑ නිලානි. මම ඔයාගේ හදවත ගැනයි බලන්නේ. බඳින්න ඕන නෑ. මම ඕනේ නෑ කියලා ඔයා කියනවා නම් මම දුර ඉඳන් හරි ඔයාව බලන් ඉන්නවා හැමදාමත්. ඔයා සතුටෙන් ඉන්නවා නම් මට ඇති. ඒ සතුට වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මම කරනවා. නුරාන් කිව්වේ දැඩි හඬකින්. නුරාන් දන්නවා මේ කෙල්ලට Tamanගේ හිත අසීමිතව ආදරේ බව. නිලානි කිසිම උත්තරයක් දුන්නේ නෑ. ඇය බය වුණා. නුරාන් Tamanට කරන අනුකම්පාව ආදරේ කියලා හිතලා තමයි මෙහෙම කිව්වේ කියලා නිලානි හිතුවා. ඒත් නුරාන්ගේ කටහඬේ තිබුණ අවංකකම ඇයට අමතක වුණේ නෑ. අවුරුදු 22 දී නිලානිට අවස්ථාවක් ලැබුණා තරුණ හඬ කියන ජාතික මට්ටමේ ගායනා තරගයට අයදුම් කරන්න. දුවේ උත්සාහ කරලා බලමු. දිනුවත් පෙරදුනත් කමක් නෑ. උඹ උත්සාහ කළා කියන එක ඇති. තාත්තා කිව්වා. ඉතින් තරගයට අයදුම්පත් යවුවා. සති දෙකකට පස්සේ ලියුමක් ආවා. නිලානිට දිස්ත්‍රික්ක මට්ටමේ තරගයට එන්න කියලා තමයි ඒකේ තිබුණේ. ඒක ඇහුන ගමන් නිලානිගේ අත්පා වෙවුලන්න ගත්තා. සතුටයි බයයි දෙකම එකට. අම්මේ මම කොහොමද යන්නේ? මට ස්ටේජ් එක හොයාගන්න බැරි වෙයි. මම වැටුනොත් නිලානි අඬමින් ඇහුවා. නිලානි ඒකම කිව්වා නුරාන් එක්කත්. බය වෙන්න එපා නිලානි. මමයි අම්මයි ඉන්නවා ඔයා ළඟ. අපි ඔයා එක්කම එනවා. නුරාන් කිව්වේ කරුණාවන්ත හඬින්. නුරාන්ගේ අම්මා රෝහිණී මැඩම් කියන්නේ හරිම කරුණාවන්ත ගැහැණියක්. දුවේ ඔයා දැන් මගේ දුවක්. අපි ඉන්නවා හැම වෙලාවෙම ඔයා පිටිපස්සෙන්. ඇයත් ඇවිත් නිලානිගේ අතින් අල්ලගෙන කිව්වා. තරගය තිබුණේ කුරුණෑගල නගර ශාලාවේ. උදේ 6ට නුරාන්ගේ වාහනේ ඇවිත් නිලානිව ගෙදරින් එක්ක ගියා. දුවේ ඔයා අද ලස්සනයි. හැබැයි ඔයාගේ හඬ තමයි ඇත්තටම ලස්සන. රෝහිණී මැඩම් නිලානිගේ කොණ්ඩේ හදලා සුදු සාරියක් අන්දලා එහෙම කිව්වා. ස්ටේජ් එක ළඟට ගිය වෙලාවේ නිලානිගේ දන හිස් වෙවුලනවා. සෙනගගේ කතා බහ, පුටු ඇදගෙන යන සද්දේ, මයික් එකේ එකෝ එක හැමදේම ඇයට අලුත්. මට බෑ නුරාන් මම ආපහු යනවා. නිලානි එහෙම කිව්වා නුරාන්ගේ කනට කරලා. නිලානි ඔයා මෙතනට ආවේ අහම්බෙන් නෙමෙයි. ඔයාගේ හඬ ඔයාට ආවේ උපතින්ම. ඒ දෙවියෝ ඔයාට දීපු සම්පතක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන ඔයා. ඔයා කිසිම බාහිර දෙයකට කන් දෙන්න එපා. ඔයාගේ වැඩේ කරන්න. ඔයා ළඟම මම ඉන්නවා. නුරාන් ඇගේ අත තදින් අල්ලගෙන එහෙම කිව්වා. නිලානියේ කිව්වා වගේම කිසිවකට කන් නොදී සඳකෙන් අහසේ කියන ගීතේ ගායනා කළා. ගීතේ ඉවර වෙලත් තත්පරයක් දෙකක් ශාලාව නිහඬ වුණා. ඊට පස්සේ අත්පොලසන් හඬින් ශාලාව දෝංකාර දෙන්න ගත්තා. නිලානි දිස්ත්‍රික්ක වටයෙන් පළවෙනි තැන ගත්තා. ඒ රෑ නුරාන්ගේ ගෙදර නිලානිට සර්ප්‍රයිස් පාටියක් තිබුණා. රෝහිණී මැඩම් කේක් එකක් කපලා මගේ දුව දිනුවා කියමින් සතුට සැමරුවා. ඒ දවසේ ඉඳන් නුරාන්ගේ ගෙදර නිලානිට දෙවන ගෙයක් වුණා. පුහුණුවීම් වලට යන්න වාහනයක් වෙන් කරලා දුන්නා. හැමදාම රෑට නුරාන් නිලානිට ගීත පුහුණු වෙන්න උදව් කරා. දිස්ත්‍රික්කයෙන් දිනපු නිසා ඊළඟට තිබුණේ පළාත් වටය. මේ සැරේ තරඟය තිබුණේ මහනුවර. ගෙදරින් මහනුවරට යන ගමන පැය 3ක්. නිලානිට බස් එකේ යන්න අමාරු නිසා නුරාන්ගේ තාත්තා එයාලට ඩ්‍රයිවර් එක්ක වෑන් එකක් දුන්නා. පළාත් වටයේදී තරඟය තවත් අමාරු වුණා.
තරඟකාරයෝ 20ක් හිටියා. ඒ හැමෝම දක්ෂයි. මේ සැරේ නිලානි ගායනා කළේ ගංගා ගැඹුරුයි කියන ගීතය. ඇය ගීතය කියද්දී ඇගේ හඬේ තිබුණු වේදනාව, බලාපොරොත්තුව හැමදේම පිට වුණා. ඇස් නොපෙනුනත් මේ දරුවා අපිට වඩා පැහැදිලිව ලෝකය දකිනවා. මේක හඬක් නෙමෙයි ආත්මයක්. විනිශ්චය මණ්ඩලයේ හිටපු ප්‍රසිද්ධ ගායකයෙක් එහෙම කිව්වා. නිලානි පළාත් වටයෙන් දෙවෙනි දන අරන් ජාතික මට්ටමේ අවසාන වටයට තේරුණා. ඒ ආරංචිය ආපු දවසේ නිලානිගේ ගෙදර මගුල් ගෙයක් වගේ අසල්වැසියෝ ඥාති ආවා නිලානි බලන්න. ඇයගේ දක්ෂකම ගැන කතා කරා. අම්මයි තාත්තයි කඳුළු පිසිමින් බලන් හිටියා. අවසාන වටේ තිබුණේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ. තරඟයට තව සති 2යි. නිලානිට බය හිතුණා. මේක ලංකාවේ ලොකුම ස්ටේජ් එක. රූපවාහිනියේ සජීවීව විකාශනය වෙනවා. රටම බලනවා. නුරාන් මට බෑ. මම පරදිනවා බලන්න, මම වැටෙනවා බලන්න. මේ සේරම බලන් ඉන්නවා. එයාලා මට hina වෙයි. නිලානි රැට ඇඬුවා. නිලානි ඔයා පරදිනවද දිනනවද කියන එක වැදගත් නෑ. ඔයා මේ තැනට ආපු එකම ලෝකයට මැසේජ් එකක්. ඔයාගේ බය නැති කරගන්න ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි බාහිර දේවල් නොහිතා ගායනා කරන එක. නුරාන් නිලානිව ළඟට අරන් කිව්වා. රෝහිණී මැඩම් හැමදාම නිලානිව ගෙනිච්චා හොඳම ගායනා ගුරුවරයා ළඟට. පුහුණුවීම් වලට පස්සේ නිලානිට විවේක ගන්න එයාලගේ ගෙදරම ඉඩ හැදුවා. තරඟයට කලින් දා නිලානිට නිින්ද ගියේ නෑ. රෑ මැද රෝහිණී මැඩම් ඇවිත් ඔළුව අත ගාලා නිදාගන්න දුවේ. හෙට ඔයාගේ දවස කියලා කිව්වා. තරඟයේ දවස ආවා. නෙළුම් පොකුණ රඟහල පිරීලා. කැමරා, ලයිට්, මිනිසුන්ගේ කතා බහ නිලානිට හැමදේම බර වැඩි වගේ දැනුණා. ඇයට හුස්ම ගන්නත් අමාරු වුණා. හදවත ගැහෙන වේගෙ වැඩි වුණා. අත්පා සීතල වෙලා වගේ. මට බෑ නුරාන් මම යනවා. නිලානි ස්ටේජ් එක පිටිපස්සේද කිව්වා. නුරාන් ඇගේ අත තදින් අල්ලගත්තා. ඔහුගේ අතේ උණුසුම නිලානිට දැනුණා. නිලානි කන් වහගන්න. දැන් ඔයා ඉන්නේ අපේ ගෙදර පුහුණුවීම් කාමරේ. මමයි අම්මයි විතරයි ඉන්නේ. ඔයා ගායනා කරන්න. ලෝකය අමතක කරන්න. ඔයාගේ හඬ විතරයි ඇත්ත. රෝහිණී මැඩම් ඇවිත් නිලානිගේ නළල ඉම්බා. දුවේ ඔයා දැනටමත් ජයග්‍රාහිකාවක්. දැන් යන්න. ලෝකයට කියන්න. නිලානි කියන්නේ කවුද කියලා. නිලානි ඇස් වහගත්තා. ගැඹුරු හුස්මක් ගත්තා. ඇයව ස්ටේජ් එකට එක්ක ගියේ රෝහිණී මැඩම් මයික් එක අතට දුන්නා. නිලානි ගායනා කළේ මන් නිසලයි කියන ගීතය. පළවෙනි පදේ කියපු ගමන් ශාලාව නිහඬ වුණා. ඇගේ හඬේ තිබුණේ වේදනාවක් නෙමෙයි, හයියක් සහ බලාපොරොත්තුවක්. ඇය ගායනා කළේ ඇයට. ඇය ගායනා කළේ ඇගේ අම්මට, තාත්තට, නුරාන්ට, රෝහිණී මැඩම්ට. ඇය ගායනා කළේ හැම අඩුපාඩුවක් එක්කම හීන දකින ඒ හැම කෙනාටම. ගීතය ඉවර වුණාම තප්පර 5ක නිහඬතාවයක් ඇති වුණා. ඊට පස්සේ සේරමල නැගිටලා දුන්නා අත්පොලසන්. ප්‍රේක්ෂකාගාරයේ හිටිය සමහරු නිලානිගේ නම කියමින් ඔල්වරසන් දුන්නා. විනිශ්චය මණ්ඩලයේ අය කතා කළා. ඔවුන් කිව්වා මේ අවුරුද්දේ අපිට හඬවල් ගොඩාක් ඇහුණා. හැබැයි හදවතින් ආපු හඬක් ඇහුනේ එකයි. නිලානි ජාතික තරුණ හඬ තරඟයේ ශූරතාව දිනාගත්තා. ශාලාවම නැගිටලා අත්පොලසන් දුන්නා. නිලානිට තේරුණේ නෑ මොකද වුනේ කියලා. නුරාන් දුවගෙන ඇවිත් ඇයව බදාගත්තා. නිලානි ඔයා කළා. ඔයා ඒක කළා. එහෙම කියමින් කෑ ගැහුවා. රෝහිණී මැඩම් ඇවිත් නිලානිගේ අත අල්ලගත්තා. මගේ දුව, මගේ ආඩම්බරේ. තාත්තා සහ අම්මා ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් ඇඬුවා. අවුරුදු 24ක මහන්සිය, වේදනාව, හීන හැමදේම මේ කඳුළුවල තිබුණා. තරඟයෙන් දිනපු දවසේ රෑ නිලානි නුරාන්ට කිව්වා මම කැමතියි නුරාන් ඔයාගේ ආදරේ පිළිගන්න. නුරාන් ඒක අහපු ගමන් ඇයව බදාගෙන ඇඬුවා. සතුට, සහනය, අවුරුදු ගාණක් තිස්සේ හදවතේ හංගගෙන හිටපු ආදරේ කඳුළු වෙලා වැටුණා. නිලානි ජීවිතේ අමාරුකම් මැද ජීවිතේ ජයග්‍රහණය කරන හයිය කෙල්ලෙක්.
ඇයට තාත්තා හයිය දුන්නා. අම්මා හයිය දුන්නා. නුරාන් හයිය දුන්නා. නුරාන්ගේ අම්මා හයිය දුන්නා. ඇස් නොපෙනුනත් නිලානි ලෝකය දැක්කා. ඒ ඇය වටේ හිටපු අයගේ ඇස්වලින් සහ ඇයගේ හදවතින්. දැන් නිලානි පාසල්වලට ගිහින් දේශන කරනවා. ඔබේ අඩුව ඔබේ සීමාව වෙන්න දෙන්න එපා කියලා ඇය ඒ වගේ කියනවා. මට ලෝකය පේන්නේ නෑ. ඒත් මට ලෝකය ඇහෙනවා. මට ලෝකය දැනෙනවා. ඒ ඇති මට ඇය එහෙමත් කියනවා. මේ කතාව අපේ අන්ලිමිටඩ් ලයිෆ් අහන කෙනෙකුගේ ආදරණීය ඉල්ලීමකට ලියපු කතාවක්. මේ කතාවෙන් අපිට තේරෙන්නේ එක දෙයක් විතරයි. අපේ අඩුව අපේ සීමාව වෙන්න ඕන නෑ. අපිව කොන් කරන ලෝකෙට අපි අපේ දක්ෂතාවයෙන් උත්තර දෙන්න ඕනේ. ඔයාලා ජීවිතේ කොහොම හරි අමාරු කාලයක් දැකලා තියෙනවා නම් මේ කතාව ඔයාලට ශක්තියක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් කමෙන්ට් එකකින් කියන්න ඔයාලට හයියකුණ කෙනා කවුද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඔබන්න අමතක කරන්න එපා. මොකද මෙහෙම හයිය දෙන කතා තව තියෙනවා අපේ channel එකේ.